සූර්යයා ගල්ඔය ගංගා නිම්නය ආලෝකවත් කරමින් තවත් දවසක් අරඹනවා. මේ හිරු එළියෙන් පිබිදෙන්නේ කෘෂි කර්මාන්තයේ ජීවන උපාය කරගත් ගල්ඔය ජනතාවයි. ගල්ඔය නම් කෘෂිකාර්මික ප්‍රදේශයේ හදවත ලෙස සැලකෙන්නේ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවයි. හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවට වසර 60ක ඉතිහාසයක් තිබෙනවා. 1960 වර්ෂයේ සිට රජයේ ආයතනයක් ලෙස පවත්වාගෙන ආ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව 1990 වර්ෂයේදී පෞද්ගලීකරණයට නතු වෙනවා. එහෙත් 1994 වර්ෂයේදී එය වසා දැමෙන්නේ ප්‍රදේශයේ ජීවත් වූ පවුල් දහස් ගණනක් අන්ත අසරණ තත්ත්වයට පත් කරමින්. 1994න් පසු විවිධ රජයන් මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට උත්සාහ ගත්තත් එය සාර්ථක වන්නේ නැහැ. එහෙත් හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව වසා දමා වසර 10කට පමණ පසු එනම් 2006 වසරේදී සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ වන්නේ එවක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නැගෙනහිර නවෝදය සංකල්පයේ යටතේ රජය සතුව කොටස් අයිතිය 51% ලෙසත් පෞද්ගලික අංශය සතුව කොටස් 49% ලෙසත් මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භ වෙනවා. එතැන් සිට ගෙවුණු වසර 10ක පමණ කාලය තුළ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව ගල්ඔය වැවිලි සමාගම යටතේ පියවරෙන් පියවර විවිධ බාධක සහ අභියෝග මැද සාර්ථක ආර්ථික දියුණුවක් අත්පත් කර ගනිමින් සිටිනවා. පටන් ගනිද්දී අපිට හම්බුනේ යකඩ ගොඩක්. කිසිම දෙයක් කරගන්න බැරි දි รา පත් වෙච්ච යකඩ ගොඩක්. අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ යකඩ ගොඩ කර්මාන්ත ශාලාවක් බවට පත් කරලා නිෂ්පාදනයක් කරන්න පුළුවන් කර්මාන්ත ශාලාවක් බවට අද වෙනකොට පත් කරන්න. අපි අපේ භූමි ප්‍රදේශය ගැන කතා කරත් පුරන් වෙලා ගියපු කිසිම දෙයක් කරන්න නැතුව අතහැරලා දාපු තිබුණු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 5200ක් අපිට හම්බ වෙනකොට තිබුණේ ඇලවේරි වාරි මාර්ග පහසුකම් කිසිම දෙයක් නැතුව. නමුත් අද වෙනකොට ඒ සියලුම දේවල් යථා තත්ත්වයට පත් කරලා අපිට පුළුවන් වෙලා තියෙනවා හොඳින් උක්කගාව කරගෙන යන වගා භූමි බවට මේ සියල්ල පත් කරා. එතනින් එහාට ගියොත් අපි අපගේ ප්‍රදේශය ගැන කතා කරොත් ප්‍රදේශයේ අපි එනකොට මිනිසුන්ට රස්සාවල් නැහැ. මිනිස්සු රස්සාවල් වලට විවිධ දේවල් කරන්න පටන් අරගෙන තිබුණා. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ගොඩක් පල්ලෙහාට වැටලා තිබුණා. නමුත් අද වෙනකොට අපගේ සේවක මහතුරු සහ ගොවි මහතුරු ගත්තොත් ජීවන මට්ටමින් මේ අවුරුදු 10 පුරාවට ඉතා ශීඝ්‍ර වර්ධනයක් අපිට ස්පනා අපිට පේන්න තියෙනවා. ඉතින් ඊට අමතරව අපි ගත්තොත් අපි ආයතනයක් විදියට මම හිතන්නේ ලංකාවේ මේ වගේ concept එකක් zero discharge concept එක කියන එකක් කරන ආයතන කිහිපයකින් අපි කිසිම අපේ තියෙන අපද්‍රව්‍යයක් එළියට මුදා හරින්නේ නැහැ පරිසරයට. අපි මේ සියලුම දේවල් නැවත පරිභෝජනයට ගන්නවා ආයතනය ඇතුළේ. පුළුවන් ගල්ඔය වැවිලි සමාගම වශයෙන් මම හිතන්නේ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවේ අවුරුදු 60ක ඉතිහාසය වෙනස් කරමින් අපේ කර්මාන්ත ශාලාවට මෙට්‍රික් ටොන් 3,16,000ක ඉතිහාසගත උක් අස්වැන්නක් ලබා දීමට අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ සපයපු උක් දඬු වලින් අපි මෙට්‍රික් ටොන් 20,750ක් පමණ සීනි නිෂ්පාදනය කරා. ඒක දේශීයව නිෂ්පාදනය කරන දේශීය දුමුරු සීනි. ඒ දුමුරු සීනි නිෂ්පාදනය කිරීමේදී අතුරුඵලයක් ලෙස ලැබෙන අපේ මොලෂස් වලින් අපි එතනෝල් එහෙම නැත්නම් ස්ප්‍රීතු නිෂ්පාදනය කළා ලීටර් මිලියන 5.4ක් නිෂ්පාදනය කළා විකුණලා ලාභ ලබන ආයතන
කරනවා. මේ ඉස්සෙල්ලාම ඉතින් සුළු පඩියක් අපට ලැබුණේ. ඊට පස්සේ දියුණු වෙන්න අපේ වැඩ ප්‍රමාණය බලලා ඒ වගේ එන සේවය කරන විදිහට වගේ අපිට දැන් පඩියක් හොඳට හම්බෙනවා. ඉතින් අපි ඉතින් ඔය හිඟුරාන කඩේකට එහෙම ගියාම මුදුම දුකක් ඇති වුණේ තවම දිහා දැක්කහම. ඊට පස්සේ කොහොම හරි ජනාධිපති මේක ඇරලා මේ සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ගිහිල්ලා පඩියක් අරගත්ත පස්සේ අපට ගොඩාක් සහනෙ ලැබුණා. අපේ ළමයි ඉස්කෝලේ ගියා. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ ආයතනේ පටන් ගත්ත පස්සේ ඇත්තටම අපි කුලිය නැතුව මේ පිටගම් වල කියන්නේ සේවන කරලා පැල්ලත් හැමතැනම කුලිය රස්සාවට ගිහිල්ලා තියෙනවා. දැන් එහෙමනේ දැන් ගමේම රස්සාව තියෙනවා අපිට 365 දවස් කුලිය තියෙනවා, උපස් කපන්න තියෙනවා, බීජ උප් කපන්න තියෙනවා. ඒතකොට පස් දාන්න මොනකුත් මේ ශ්‍රේෂ්ඨයෙන් ඇත්තටම සෑහෙන කුලිය කරන මිනිස්සුන්ට ගමෙන් පිට යන්න ඕනේ නැහැ. සීනි කර්මාන්ත ශාලාව වහලා තියෙන කාලේ මම හිතන්නේ ඊටාම කටුක අත්දැකීම් ටිකක් තමයි අපි වින්දේ. ඒ කියන්නේ ගෙවල් වල මම හිතන්නේ ආර්ථිකමය සම්පූර්ණ වැටුණා. මම ඇස් දෙකටම දැක්කා මේක අමු සොහන් පිට්ටනියක් වගේ තියෙනවා ඒ කාලේ. ඇත්තටම මේ ඔය පාළුවට ගිය සොහන් කොත් වගේ තමයි. කොතක් දැක්කහා සමානව තමයි ඒ කාලේ තිබ්බේ. මේ කවද්දද මේ සීනි කර්මාන්ත ශාලාවේ මේ දුම්බටෙන් දුම් ටිකක් පිට වෙන්නේ කියන ලොකු ආසාවක් තිබ්බා. මම හිතන්නේ එදායි අදයි ගත්තම ලොකු වෙනසක් දකින්නවා. ලොකු ආඩම්බරයක් මගේ ගම ගැන, මගේ දිගාමඩුල්ල ගැන, ගල්ඔය වැවිලි සමාගම ලොකු ආඩම්බරයක් තියෙනවා. මොකද මගේ තාත්තත් උග්ගොවියෙක්. ගල්ඔය වැවිලි සමාගමට අයත් ඉඩම්වල වගා කරන ගොවියන් මෙන්ම පුද්ගලික ඉඩම්වල උක් වගා කරන ගොවියන්ද එමගින් මහත් ආර්ථික සමෘද්ධියක් අත්කර ගනිමින් සිටිනවා. දැනට මම පළවෙනි එක වගාවකින් පටන් අරගෙන දැනට වගා 4ක් කරනවා. මට ලාභයි උගස් වලින්. ඒක පළවෙනි වගාවේ මට ලාභ තිබ්බෙන් තමයි ඉඩම් 3ක් ගත්ත නැවත. ඊට පස්සේ දැනට ඉඩම් 4ක් තියෙනවා. අපිට අපේ ඉඩම් වල මගේ අක්කර 3ක් තියෙනවා. මම ලාභ උගස් හිටවන්නේ අපිට ලාභින්දයි. ඒකෙන් තමයි උතුරු නෑ අපිට. වී වලට වැඩිය ලාභයක් තියෙන උතුරේ තියෙනවා. උගස් වලින් ලාභයක් තියෙනවා අපිට. මම උග්ගොවිතන වීගොවිතන කරගෙන ඉඳලා උග්ගාගාවට මාරු වෙලා අක්කර 3කින් වගාව පටන් ගත්තේ අවුට්ගෝ මගේ ඉඩමක්. ඊට පස්සේ මම සංස්ථාවේ ඉඩම් 2යි මගේ අවුට්ගෝ අක්කර 4ක හිටවනවා. මම මේ වෙනකොට රෝද 4 ට්‍රැක්ටරයක් අරගෙන උග්ගස් අදිනවා ආයතනේ. තව මම මේ අවුරුද්දේ ඩොල්ෆින් වෑන් එකකුත් ගත්තා උක් වගා කරලා. කර්මාන්ත ශාලාවට අවශ්‍ය උක්දඬු ප්‍රවාහනය කිරීම වැඩියෙන්ම සිදු කරන්නේ පුද්ගලික ට්‍රැක්ටර් හිමියන් විසින්. මගේ යටතේ මුස්ලිම් සිංහල දෙමළ සේවකයෝ වැඩ කරනවා 40ක් 50ක් පමණ දෛනිකව. ඉතින් ඒ වගේම ඉස්සර මට තිබ්බේ එක ට්‍රැක්ටර් රථයක් පමණයි. දැන් මේ අද වෙනකොට ට්‍රැක්ටර් රථ දෙකක් සමග ටේලර් රථ 6ක් 7ක් පමණ තියෙනවා. මම වැඩ කරන පුද්ගලික ට්‍රැක්ටර් රථයක මට ජොබ් එක හම්බෙලා තියෙන්නේ සුගර් එක නිසා. අවුරුද්දක් පුරාට රථාව තියෙනවා. ඒකින්ද වැඩ කරනවා. ගල්ඔය වැවිලි සමාගමේ සේවය කරන සේවකයින්ගෙන් 95%ක් එම ප්‍රදේශයේම ජීවත්වන ජනතාව වීම සුවිශේෂී ලක්ෂණයක්. අතරම අපේ බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය තුළ අපි මූලිකත්වය දෙන්නේ අම්පාර සහ මේ ප්‍රදේශයේ අයට. දැනට අපේ වැඩ කරන 1133ක සේවක ප්‍රමාණයෙන් විධායක නොවන ශ්‍රේණියේ සේවකයෝ 1050ක් විතර ඉන්නවා. ඒ 1050ම මේ අම්පාර දිස්ත්‍රික්කයෙන් විධායක ශ්‍රේණියේ නිලධාරීන් 75ක් විතර ඉන්නවා. ඔය 75න් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් ඇරුණාම සියලුම නිලධාරීන් අම්පාරේ කියලා මම කියන්න කැමතියි. විශේෂයෙන්ම අපි මෑතකදී බඳවගත්ත සියලුම විධායක නිලධාරීන් බඳවගත්ත මේ අම්පාර ප්‍රදේශයෙන්. නමුත් මුලදී 2010 වගේ ඊට පෙර වර්ෂවලදී අපිට ගැටලුවක් තිබුණා. ඒ අවශ්‍ය වෘත්තීය දැනුම සහිත නිලධාරීන් බඳවා ගැනීමේදී මේ ප්‍රදේශයේ එහෙම හිඟයක් තිබුණා. නමුත් දැන් වෙනකොට ඒ ඉංජිනේර්ස්ලා අවශ්‍ය වෘත්තීය වේදීන් මේ ප්‍රදේශයෙන් නිර්මාණය වෙනවා. අපි ඔවුන්ට තමයි මූලිකත්වය දෙන්නේ. මගේ ගම අම්පාර. මම ඉගෙන ගත්තේ ඇග්‍රි ස්කූල් පාලමුණේ. මගේ ඩිප්ලෝමාව අවසන් කරලා ට්‍රේනින් වුණෙත් මේ ආයතනයේමයි. අවසානට මට මේකෙම මගේ රැකියාවත් කරන්න හම්බුණා. ඉතින් සීනි කම්මල නැවත ආරම්භ කරපු නිසා තමයි මට මෙතන රැකියාව හම්බුනේ. මම දැනට මේ ආයතනයේ ටෙක්නිකල් ඇසිස්ටන්ට් විදිහට සේවය කරනවා.
මම සීනි කර්මාන්තශාලාවට වැඩට ඇවිල්ලා මේ දැනට අවුරුදු 5ටත් වැඩි. ඒ ආවේ ට්‍රැක්ටර් රියදුරු. ඒ ඇවිල්ලා මේ ටික කාලයක් වැඩ කරද්දී හාවෙස්ටරයක් හම්බුණා. වැඩ කරලා මේ ප්‍රමෝෂන් හම්බෙලා. ඇත්තටම අපි සුළු වැටුපකට ආවේ මේකට. දැන් මේ වැටුප දැන් 4-5 ගුණයක් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව අපිට ඉස්සර වෙලාම පඩි භාගයක් දුන්න බෝනස් දැන් 3 ගුණයක් බෝනස් දෙනවා. ගල්ලිය මිටියාවතේ ජීවනාලය බඳු ගල්ලිය වැවිලි සමාගම දැන්ට හොඳ තත්ත්වයක පවතිනවා. තරුණ ජවයේ තරුණ ශක්තිය එකතු කරගෙන හොඳ ගමනක් යනවා. පරිසර හිතකාමී ලෙස සිය නිෂ්පාදන කටයුතු කරගෙන යාම හිඟුරාන වැවිලි සමාගමේ ප්‍රතිපත්තියයි. කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය උපයෝගී කරගෙන කොම්පෝස්ට් පොහොර නිපදවීම හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවේ සුවිශේෂී ව්‍යාපෘතියක්. ඒ යටතේ වසරකට කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 7000ක් නිපදවීමට සැලසුම් කර තිබෙනවා. කර්මාන්ත ශාලාවෙන් අපද්‍රව්‍ය ලෙස ඉවතට යන වතුර නැවත පිරිසිදු කොට කර්මාන්ත ශාලාවේම ප්‍රයෝජනයට ගැනෙනවා. එමෙන්ම කර්මාන්ත ශාලාවට අවශ්‍ය විදුලි බලයෙන් මෙගාවොට් 2ක ප්‍රමාණයක් දැන් එහිම නිෂ්පාදනය කෙරෙනවා. ඉදිරියේදී තවත් මෙගාවොට් 10ක් නිපදවීමට සැලසුම් කොට තිබෙනවා. එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඊට අමතරව සූර්ය බල ශක්තියෙන් මෙගාවොට් 2ක විදුලිය උත්පාදනය කිරීමද හිඟුරාන වැවිලි සමාගමේ සැලසුම. අතිරික්ත විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීම ගල්ඔය වැවිලි සමාගමේ අපේක්ෂාවයි. ලංකාවේ සිසිල් බීම කර්මාන්තය සහ අයිස් කර්මාන්තය සඳහා අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවීමටද ආයතනය සැලසුම් කොට තිබෙනවා. නව වගාක්‍රම පිළිබඳව හිඟුරාන වැවිලි සමාගම අත්හදා බැලීම් සිදු කරනවා. ඒ යටතේ අඩු බීජ ප්‍රමාණයක් යොදාගෙන සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි ලැඩ ක්‍රමය නැමැති බීජ සිටුවීමේ ක්‍රමය ගොවියන්ට හඳුන්වා දී තිබෙනවා. සාමාන්‍ය ක්‍රමයට උක් හෙක්ටයාර 1ක් වගා කිරීමට බීජ උක් ටොන් 8ක් අවශ්‍ය වන අතර ලැඩ ක්‍රමයට අවශ්‍ය වන්නේ බීජ උක් ටොන් 3.5-4 අතර ප්‍රමාණයක්. ප්‍රදේශයේ උක් ගොවිතැනට වල් අලින්ගෙන් සිදුවන හානිය වැළැක්වීමට උක් කලාප ආශ්‍රිතව විශේෂ ආරක්ෂක ඒකක පිහිටුවා තිබෙනවා. හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව ආරම්භයේ සිට එහි දුම් කවුළුවෙන් පිට වූ කළු කුඩු විශේෂය බරපතල පාරිසරික ප්‍රශ්නයක් වුණා. ගල්ල වැවිලි සමාගම ආරම්භයත් සමග දශක ගණනාවක් පුරා ඉතා විශාල ප්‍රශ්නයක් වෙලා තිබ්බ බොයිලර් මගින් පිටවන කළු පාට දුමාරය එවත් ප්ලයි ඇස් පරිසරය පුරාම විසිරලා තිබ්බා. අපට හිඟුරාන ප්‍රදේශ පුරාම අපි ගල්ල වැවිලි සමාගමතුක විශාල පිරිවැයක් දරලා එම අලු එක්රොක් වන යන්ත්‍රයක් අපි මෙහිදී ඉන්ස්ටෝල් කරා. මම හිතන්නේ නැගෙනහිර පළාතේ දෙවන්තම ව්‍යාපාරය මේක තමයි දැන්ට තියෙන. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසකට අපි දායකත්වයේ දක්වලා තියෙනවා. මම හිතන්නේ ඒකට කරන්න පුළුවන් උනේ ගල්ඔය වැවිලි සමාගමේ දෙන ආදායම බේස් කරලා තමයි අපිට ඒ සම්බන්ධ යන්න පුළුවන් උනේ. වැහුරට පස්සේ ෂුගර් එක අපිට වෙන ව්‍යාපාර කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. මොකද මේ මිනිසුන්ට සල්ලි නැහැ. ඇත්තටම ආයතන කඩා වැටුණා. ඒකට අපේ ආයතනත් අපි තිබ්බ මේ දේපල එහෙම්ම වහලා දාලා අපි වෙන පඩියකට වෙන ආයතනවල අපි රැකියාවල් වලට ගියා. හැබැයි 2006 දී සීනි ආයතනය පටන් ගත්තාම අපිට ලොකු විශ්වාසයක් තිබ්බා මේක
නැවතත් ඒ කියන්නේ යථා තත්ත්වයටම හිඟුරාණ ඒ කියන්නේ ගල්ඔය මිටියාවතේ පළවෙනි නගරයේ හැටියට නැවතත් පත් වෙයි කියලා. ඒක අද අපේ හීනේ සැබෑ වෙමින් තියෙනවා. ඉතින් මේ ආයතනය වහලා තියෙද්දි අපිට තිබ්බ බිස්නස් ගොඩාක් අඩුයි. මොකද අපි තෙල් විකුණන්නේ. එතකොට වාහන එහා දුවන්නේ නැහැ, ට්‍රැක්ටර් එහෙම දුවන්නේ නැහැ. ඒක නිසා අපේ තෙල් බිස්නස් එක ගොඩාක් අඩු වෙලාමයි තිබුණේ. මේදී මේ ගල්වේ වැලි සමාගම ගත්ත මේ ආයතනය අරගත්තේ නිකන් අර සැකිල්ලක් වගේ, මරිච්ච මිනිහෙක් වගේ. ඊට පස්සේ අරගෙන ඒගොල්ලෝ ටිකෙන් ටික කොහොම හරි හොඳ තත්ත්වයට ගත්ත ආයතනය අද හොඳටම දියුණුයි. රාජ්‍ය පාලනයේ යටතේ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව තිබුණු අවදියේ ප්‍රදේශවාසීන් වෙනුවෙන් සුබ සාධන කටයුතු විශාල වශයෙන් සිදු කෙරුණා. අද එම කාර්යයන් අඩුවක් නැතුව කරන්නට ගල්ඔය වැවිලි සමාගම කටයුතු කරනවා. සුබ සාධන වැඩ කිව්වොත් අපි තමයි මේ ප්‍රදේශයේ තියෙන එකම මහා පරිමාණ විශාල කර්මාන්ත ශාලාව. සියලු දෙනා අපේ උදව් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම ප්‍රදේශයේ පාසල් විහාරස්ථාන අනිකුත් ආගමික සිද්ධාස්ථාන ගත්තාම ඔවුන්ගේ සංවිධානය වෙන සියලුම උත්සව සහ අනිකුත් අංගයන් වලදී අපේ ආයතනයේ දායකත්වයේ අති ඉහළින් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මම මෑතක අපි කරපු සමාජ සත්කාරයක් විදිහට මේ කොරෝනා වසංගතයත් එක්ක මුළු පාසල් පද්ධතියම අකර්මණ්‍ය වෙලා නැවත පටන් ගනිද්දී මේ අම්පාර ප්‍රදේශයේ මේ ආවට පාසල් 40ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විෂ බීජ හරණය කළා. ඒ සියලු දේ කළ දුන්නේ අපි. ගල්ඔය වැලි සමාගම අද වර්තමාන කාලපරාසයේදී අපිට සලකා ගන්න පුළුවන් මේ පළාතේ වෙහෙර විහාරස්ථාන, පල්ලි පන්සල් කෝවිල් සෑම ජන ප්‍රජාවක් නියෝජනය කරමින් හිඟුරාණ ගල්ඔය වැලි සමාගම මේ වෙනකොට විශාල මෙහෙවරක් පොදුවේ සෑම අවස්ථාවකදීම සිදු කරන බව අපිට සිහිපත් කරන්න පුළුවන්. අද වෙන විට මිනිස්සුන්ගේ ජන ජීවිතය ඉතාමත් හොඳ මට්ටමකට එමින් පවතිනවා. ඒ කියන්නේ වර්තමාන වෙනකොට ගල්ඔය වැලි සමාගම මගින් නිෂ්පාදන ධාරිතාව වැඩි කරලා තිබෙනවා. අතුරු පළ නිෂ්පාදන ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මිනිසුන්ට අවශ්‍ය කරන මිල මුදල් දැන් යහමින් ලැබෙමින් පවතිනවා. ඒ නිසා දශක ගණනාවක් තිස්සේ අතිශයින්ම දරිද්‍රතාවයට පත් වෙලා හිට මිනිස්සුන් දැන් හිස ඔසවමින් පවතිනවා. මේ අවට ව්‍යාපාරික ස්ථාන ගියොත් සතියකට සිමෙන්ති කොට්ට කීයක් අලු වෙනවද කියලා ඔබතුමාට හොයලා බලන්න. ඒකේ මොකද තහවුරු වෙන්නේ? ඒකෙන් සල්ලි මිනිස්සුන් ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා. දැන් ඉස්සර මේ ගමක ත්‍රිවිල් එකක්වත් මෝටර් සයිකලයක්වත් තිබුණේ. අද හැම ගෙදරකම වගේ ත්‍රිවිල් එකක්, මෝටර් සයිකලයක්, කාර් එකක් තිබෙන තත්ත්වයට පත්වෙමින් යනවා. ඒ යවන්නේ මේ ආයතනයේ මුදල්. මේ ආයතනයේ ලැබෙන ඒ ආයෝජනයන් නිසා ඒ ලැබෙන තත්ත්වයන් තුළ තමයි මිනිසුන්ගේ ජන ජීවිතය යහපත් වෙලා තිබෙන්නේ. කර්මාන්ත ශාලා පරිශ්‍රයේ තිබෙන වෛද්‍ය මධ්‍යස්ථානය සේවකින් වෙනුවෙන් සෑම විටම විවෘතයි. එමෙන්ම සුබ සාධක සංගමය මගින් පවත්වාගෙන යන ආපන ශාලාව සහ අලවිසල සේවකයින්ට මහත් ප්‍රයෝජනයක්. සේවක ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබා දීම සඳහා සියලුම අංශ නියෝජනය වන පරිදි සේවක ඡන්දයෙන් තෝරාගත් නියෝජිතයින්ගෙන් සමන්විත මානව සබඳතා කමිටුවක් පිහිටුවා තිබෙනවා.
එය හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවේ සියලු දෙනාගේ යහපතට හේතු වේ. උක්ටොන් එකක් සඳහා ගොවියන්ට ගෙවන මුදල වසරින් වසර වැඩි කිරීමට ගල්ඔය වැවිලි සමාගම කටයුතු කර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව සඳහා ඍජු සහ වක්‍ර රැකියා දහස් ගණනක් උත්පාදනය කරමි. ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවට යළි නැගී සිටීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමි. ජාතික ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබා දෙන හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවත් ගල්ඔය වැවිලි සමාගමත් සාර්ථකව තව තවත් ඉදිරියට යා යුතු බව අම්පාර ප්‍රදේශයේ ජනයාගේ අපේක්ෂාවයි. ඒකායන ප්‍රාර්ථනයයි.